ආයිබෝන් දේශීය හඬ තුලින් අද තාමත් කෙටි දැනුවත් කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙයි. එනම් පසුගිය 23 වෙනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අය පුහුණු කිරීමවල යෙදෙන කුඩා ගුවන් යානයක් ගුවන් නියමුවන් දෙදෙනෙකු සමග කඩා වැටීමෙන් එම ගුවන් යානයේ මුළුමනින්ම විනාශ වීම ගුවන් නියමුවෝ දෙදෙනාගේ දක්ෂතාවය හා පරණතභාවය නිසා ඔවුන් පැරජුට් ආධාරයෙන් දිවි ගලවා ගැනීමේ පුවත සියලු මාධ්‍ය වලින් ප්‍රචාරය කරන ලදී. ශ්‍රී ලාංකික ජනතාව ගුවන් නියමුවන් දෙදෙනාගේ දිවි ගලවා ගැනීම පිළිබඳ ඉමහත් සතුටට පත් දින දෙකක් යාමට ප්‍රථම විමල් රත්නායක අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කරමින් මෙම ගුවන් අනතුර සිදුවේ ගුවන් නියමුවෝ දෙදෙනාගේ අත්අඩංගුවකින් බව ප්‍රකාශ කරන ලදී. එවිට ලාංකීය ජනතාව දී බේරාගත් ගුවන් නියමුවෝ දෙදෙනාට චෝදනාත්මකව කතා කරන සමහරුන් මධ්‍යස්ථව කතා කරන්නට. එහෙත් 25 වන දින වන විට සියලුම ප්‍රවෘත්ති නාලිකාවලින් කියන්නට සිදු වූයේ තවමත් ගුවන් යාන අනතුර පිළිබඳව ගුවන් හමුදාව මගින් පරීක්ෂණ කරන ලද වාර්තාව නිකුත් නොකර තිබෙනුත් මෙම ගුවන් අනතුර සිදු වූයේ ගුවන් නියමුවන් දෙදෙනාගේ අත්අඩංගුවකින් බව කිව නොහැකි බවයි. අපි ප්‍රශ්න කරන්නේ ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් 25 වන දින ප්‍රකාශ කරන ලද ප්‍රකාශයේද ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිළිබඳවත් ගුවන් යානා පිළිබඳවත් කිසිදු අවබෝධයක් අත්දැකීමක් නැති අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් 23 වෙනිදා ප්‍රකාශ කරන ලද අනතුරේ ස්වභාවය පිළිබඳව. ගුවන් යානයේ බඳේ හෝ ඒ කියන්නේ බොඩි එකේ පරණ කමක් හෝ එහෙම ප්‍රශ්නයක් නැහැ. එකම දේ ඒක පුහුණු වෙනකොට අපි කාගෙනුත් ප්ලේන් වල එල්බෝඩ් ගහලා තිබුණ නැති වුණාට ඒ ගියපු කට්ටිය පුහුණු වෙන කට්ටිය. ඒගොල්ලන්ගේ අත්පැරදීමක් වෙලා තියෙනවා. අප අමාත්‍යතුමාට ඉල්ලීමක් කරනවා. හැමෝම හැමදේම දන්නේ නැත. නොදන්නා දේ පිළිබඳව ප්‍රකාශ නිකුත් නොකර කටවහගෙන සිටියා නම් වටී. පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමිකයින් අති බහුතරයක් මාලිමාව ජයග්‍රහණය කිරීමට පෙළ ගැසුණා. ඔවුන් සියල්ලම මේ නොදන්නා කතාව කීම තුළ කලකිරීමට පත් වී සිටියි. ඒ නිසා බිමල් රත්නායක මැතිතුමනි මෙවැනි කතා නොකියා කට පියාගෙන සිටියා නම් බොහොම වටී. දේශයන්ද අගට නතර වේ. බොහොම ස්තුතියි.